සුබ දවසක්. සුමංගා ඇසෝසියේට් YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ සාකච්ඡාව තුළින් අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් කෙටි දැනුවත් කිරීමක්. ඇත්තටම අපගේ පෙර වීඩියෝ වලින් අපි ඔබව දැනුවත් කරා විවිධ මානසික රෝග සහ ඒවාට සිදු කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. ඉතින් අද සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිකාර ක්‍රම වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කිරීමට. ඒ තමයි මෝහනය. ඇත්තටම මේක හිප්නොටිසම් කියලා හඳුන්වනු ලබනවා. මේ කෙටි දැනුවත් කිරීම සිදු කිරීමට අපි සම්බන්ධ කරගන්න ලැබුවා ආචාර්ය මේජර් සුසන්ත සිල්වා මහත්මයා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. හොඳයි. අපි කලින් වීඩියෝ වලදී කතා කරා විවිධ මානසික ක්‍රම සම්බන්ධයෙන්. හොඳයි සුසන්ත මහත්මයා, මොකක්ද මේ මෝහන ප්‍රතිකාර ක්‍රම කියලා කියන්නේ? මෝහන ප්‍රතිකාර ක්‍රම කියන්නේ තවත් ලෝකයේ අපි දැන් ඖෂධ ප්‍රතිකාර වලට අමතරව යම් යම් මානසික ශාරීරික රෝග සඳහා භාවිතා කරන විකල්ප ධාරාවේ ප්‍රතිකාර. මේ එක් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක්. මේකෙදි කිසිම ඖෂධ භාවිතයක් සිද්ධ කරන්නේ නැහැ. චිකිත්සකවරයා විසින් මේ සේවාලාභියාගේ මානසික තත්ත්වය තමයි පාලනය කරමින් ඔහු යම් මානසික ඔහුගේ උඩුසිත යම් කෙටි වෙලාවක නිෂ්ක්‍රිය කරමින් ඔහුගේ දත්ත ගබඩාව නැත්නම් කුඩා කාලයේ සිට නැත්නම් ඊටත් ඉස්සෙල්ලා ඉඳලා තියෙන යම් දැනීම් අත්දැකීම් හොඳ දේවල් වෙන්න පුළුවන් නරක දේවල් ඒවා ගවේෂණය කරමින් සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රමයක්. මේක තනිකරම මනස හා සම්බන්ධ කටයුත්තක්. බොහොම ඈත කාලේ ඉඳලා මේ භාවිතා කරලා තිනවා ගොඩක් ජාතීන්. වර්තමානයේ වන විට විද්‍යානුකූලව යම් යම් කරුණු කාරණා මගින් ඔප්පු කරලා දෙනවා. මේකෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. මම නිතර කියන දෙයක් තමයි මේවා පරීක්ෂණාගාරවල ඔප්පු කරන්න බැරි දේවල්. ඒ කියන්නේ අපේ මානෙන් එහාට ගිය දේවල්. අපේ හිත අල්ලලා අපිට බලන්න බෑනේ. නමුත් අපිට මේක ප්‍රතිඵලයක් ලැබෙන්නේ මේ යම් ගැටලුවකට මේක ප්‍රතිකාරාත්මක ලෙස භාවිතා කරාට පස්සේ ඒ සේවාලාභියාගෙන් රෝගියාගෙන් ලැබෙන සුවපත් වීම මත තමයි මේක තීරණය කරන්න පුළුවන් මේක යම් ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා කියන එක. එතකොට මේ මානස සම්බන්ධයෙන් සිද්ධ කරන ප්‍රතිකාර ක්‍රමයක් විකල්ප ධාරාවේ තියෙන ප්‍රතිකාර ක්‍රමයක් තමයි මෝහන චිකිත්සාව කියන්නේ. හොඳයි. එතකොට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන් තත්ත්ව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේක ගොඩාක් මානසික ශාරීරික සෞඛ්‍ය සුවපත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. අපේ වේදනා ශාරීරිකව ගත්තොත් අපිට ශාරීරිකව ඇති වෙන වේදනාවන් වගේ දේවල් මේ ක්‍රමයේ මගින් පාලනය කරන්න අවම කරන්න පුළුවන්. අපි හිතමු යම් පිළිකා රෝගියෙක් දැඩි වේදනාවකින් ඉන්නවා කියලා. ඒ වේදනාව මේ ක්‍රමවේදය හරහා මේ චිකිත්සා ක්‍රම හරහා මානසිකව දෙන යම් උපදෙස් හරහා පාලනය කරන්න පුළුවන්. ඒතර මනසට දැනෙන යම් ගැටලු පීඩන ආතතිය අපි මිටිවර කතා කරලා තියෙන PTSD පශ්චාත් ව්‍යසන ක්‍රමතාවේ ඒ කියන්නේ මනසේ ඇති වෙන ගැඹුරු පීඩාවන් මත සිදුවන ශාරීරික වෙනස්කම් මානසික පීඩාවන් මේ ක්‍රමය හරහා සුවපත් කරන්න පුළුවන්. ඒතර මනස සුවපත් වෙනවා කියන්නේ ශාරීරිකවත් සුවපත් වෙනවා. ආධ්‍යාත්මිකවත් ඒ වගේමයි යම් ගැටලු අපේ අය ඉවත් වුණාට පස්සේ ආකල්ප සකස් කරන්න පුළුවන්. ඒව කරනවත් එක්කම සමාජීය සෞඛ්‍යයට මේ බලපාන කා සමගත් හොඳින් ඉන්න මේ හොඳ දෙයකට භාවිතා කරන්න පුළුවන් තත්ත්වයක්. හොඳයි. එතකොට මේ මෝහන ප්‍රතිකාර සිදු කරන්න වයස් සීමා බලපානද? ඒ කියන්නේ වඩාත් ප්‍රතිඵල ලැබෙන්නේ මේක දරුවන්ට කරද්දී නැත්නම් වැඩිහිටි පාර්ශවයට කරාමද? නෑ මේකේ එහෙම වයස් පරාසයක් කියලා නමුත් අපි ඊටාම කුඩා දරුවන් මේ ප්‍රතිකාර වලින් ඉවත් කරන එක මේ බැරි නිසා නෙමෙයි. මොකද මේක ගොඩක් මානසික සංයමයක් එක්ක යම් භාවනාවමය අපි භාවනාවක් කරන අපි විශ්ින් කරගෙන යන්නේ මඟ පෙන්වීමක් යටතේ මේකෙදි චිකිත්සකවරයා විසින් ඔබේ මනස පාලනය කරමින් ඔබේ උඩුහිත නිෂ්ක්‍රීය කරමින් ගමන් කරනවා ඔබේ යටේ දක්වා. ඉතින් දරුවෙකුට ඒ සංයමය ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඔබ දන්නන දරුවෝ එක තැනක ඉන්නේ නැහැ. මනසත් ඒ වගේ ශාරීරිකයත් ඒ වගේ. එතකොට අපි දරුවෙක් කියන අවුරුදු 7න් පස්සේ වගේ මේ මෝහන ප්‍රතිකාර ක්‍රමේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගන්න බැරි තව කට්ටිය ඉන්නවා.
මේ තත්ත්වයට යොමු කරගන්න බෑ. ගොඩාක් දැඩි වේදනාවක ඉන්න පුද්ගලයා ශාරීරිකව මේ සංයමයට ගන්න බෑ. ඒකට චිකිත්සකවරයාට ඉතා අපහසුයි ඔහුගේ ක්‍රියාවලිය කරගෙන අර උඩුසිත නිස්ක්‍රිය කරගන්න අමාරුයි. ඒ වගේමයි දරුණු මානසික රෝගයක ඉන්නවා නම් සයිකෝෂීය මානසික රෝගයක ඉන්නවා නම් ඔවුන්ට බලපාන යම් තත්ත්වයන් තියෙනවා, මායාවන් තියෙනවා. ඒවට ලක් වෙලා ඉන්නවා නම් එවැනි පුද්ගලයොත් මේකට යොමු කරගන්න අපහසුයි. ගොඩාක් උත්සාහ කරොත් පුළුවන් වෙන තත්ත්වයන් තියෙයි. නමුත් ප්‍රතිඵල අපිට ගන්න චිකිත්සකවරයාට බොහොම අපහසුතාවයක් ඇති වෙනවා. ඒ ඇරෙන්න වයස් පරාසයක් බලපාන්නේ නැහැ. හොඳයි. එතකොට අපි හිතමු මේ ප්‍රතිකාර ක්‍රමය ලබා ගන්නවා. මේ ලබා ගැනීම තුළ වෙන්න පුළුවන් අහිතකර බලපෑම් තියෙනවද? මේකේ අපි ඕනෑම දෙයක හිතකර අහිතකර තියෙන්න පුළුවන්. අපි ගන්න ඕන කෑමක බීමක ඉඳලා අපේ සිතුවිලි ඉඳලා සියලුදී. මම මේකෙන් දකින්නේ මේ ප්‍රතිකාර ක්‍රමයේ කිසිදු අහිතකර බලපෑමක් නැහැ. මොකද ඔබට බාහිරව කිසිම දෙයක් දෙන්නේ නැහැ, බොන්න දෙන්නේ නැහැ. ඒ වගේ ඖෂධයක් නෙමෙයි, මනස සම්බන්ධ කරන දෙයක්. මේ ප්‍රතිකාරයක නෙමෙයි, මේ ක්‍රමයේ නෙමෙයි වැරද්දක් සිදු වුණොත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කරන පුද්ගලයා මත ඒක ඕනෑම රාජකාරියක ඕනෑම වෘත්තියක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මෙහිදී චිකිත්සකවරයා කරන්නේ ඔබේ මනසට යටිසිතට ඒ කියන්නේ ගැඹුරු තැනකට ඔබේ අදහස් වෙනස් කරන්න යෝජනා උපදෙස් ලබා දෙනවා. හොඳ පැත්ත සඳහා සුභවාදී පැත්ත. නමුත් ඒ වගේමයි චිකිත්සකවරයා යම්කිසි නිසි පිළිවෙලට වැඩේ වෙන්නේ නැත්නම් ඒකෙන් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන්න පුළුවන් හානියක් නැහැ. නමුත් එහෙම හානියක් යම් කෙනෙක් අතින් සිදු වෙලා තිබුණා දක්ෂ වෙනත් චිකිත්සකවරයෙකුට ඒ නිවැරදි කරන්න හැකියාව තියෙනවා. අපි කතා කරමු මේ රිග්‍රෙෂන් තෙරපි. එහෙම නැත්නම් පසුගමන ප්‍රතිකාර සම්බන්ධයෙන්. ඔව් මේක එක විශේෂ අවස්ථාවක්. මේ මෝහන ප්‍රතිකාරවල තියෙන එක් ක්‍රමයක් කරන දෙයක්. සාමාන්‍ය මේ කටියක් වෙලා කල් වේලාවක් කරන යම් සංයමයක් අවශ්‍යයි. මේ කරන්නේත් ඇත්තටම අපිට අපි හිතමු ඔබේ යම් රෝගයක් හෝ යම් දෙයක් තියෙනවා. මේක වෛද්‍ය විද්‍යාව දැන් තියෙන වර්තමාන ක්‍රමවලින් හොයාගන්න බෑ. මේක සිද්ධ වුණේ කොහොමද? මේකට පොඩි රෝගයක් තියෙනවා, මනෝකායික රෝග කියලා එහෙම තියෙනවා. හිතට දැනෙන දේ ශාරීරිකව තමයි පිට කරන්නේ. ඊටත් එහාට ගියාම හේතුවක් හොයාගන්න බැරි ගැඹුරු තත්යකට මේ යම් පුද්ගලෙක් පත් වෙන යම් ඔබ හිතන්න යම් අංශයක් අප්‍රාණික වෙලා අතක් පන්න නැතුව කියලා අන්නේ වගේ තත්යකට රෝගයක් හොයාගන්න බෑ. තියෙනවා නම් බැරිව තියෙනවා නම් අපි ඒකට නිකන් මේක හිතනවා මේ යම් මානසික තියෙන යම් පීඩනයක් ඉන්න මේව වෙනවා කියලා. ඒ අවස්ථාවේ තමයි අපි මේ රිග්‍රෙෂන් තෙරපි එක එහෙම නැත්නම් පසුගමනය සිද්ධ කරන්නේ. එහිදී කරන්නේ ඔබේ යටිසිතේ මතකයන් ක්‍රමක්‍රමයෙන් පසුපතට ඔබගේ තරුණ වියට, කුඩා වියට, ලදරු වියට, ඊටත් එහාට ගියාම සමහරලාට මව්කුස තුලට දක්ෂ චිකිත්සකවරයෙකුට ඊටත් එහාටත් මේ ගවේෂණය සිදු කරගෙන යන්න පුළුවන්. ඒ යන අතරදී අපිට හමු වෙන්න පුළුවන් මේ දැනට තියෙන වර්තමාන රෝගී තත්ත්වයට බලපාන යම් සාධකයක්. අන්න ඒක සොයා ගන්න තමයි මේ ක්‍රමයේ භාවිත කරන්නේ. ඊටාම සාර්ථකයි නිසි පරිදි සිද්ධ කරවති. විශේෂයෙන්ම අපි කතා කරලා තියෙන PTSD කියන්නේ පශ්චාත් ව්‍යසන ප්‍රමතාකරතාවය. යම් ව්‍යසනේ ලක් වෙච්ච කෙනෙක්, අපයෝජන ලක් වෙච්ච කෙනෙක්, යම් දරුණු පීඩෙන් ලක් වෙච්ච කෙනෙක්ගේ මනසේ තැම්පත් වෙලා තියෙන කරුණු කාරණා පසු කාලයේදී තරුණ කාලේදී මැදි වයසේදී මතුවෙන්න පුළුවන් වෙනස් ආකාරයකට. අන්නේ ඒ තත්ත්වයන් සූපපත් කිරීම සඳහා විශේෂයෙන් මේ පසුගමන ප්‍රතිකාර ක්‍රමය භාවිත කරනවා. එතකොට ඇත්තටම ඔබේ වෘත්තිමය ජීවිතය තුළ මේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඔබට හමු වෙනවා. ඔව් මට හම් වෙලා තියෙනවා. හොඳයි. අපි කතා කරමු මේ රිග්‍රෙෂන් තෙරපි සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික අත්දැකීම සම්බන්ධයෙන්. අත්දැකීම් බොහොමයක් තියෙනවා. මේක අපි මං මුලින් කිව්වා වගේ මේ බොහෝ ප්‍රතිකාර ක්‍රම චිකිත්සක ක්‍රමවේද විකල්ප මේ පරීක්ෂණාගාරවල නිරීක්ෂණ නිගමනට ලක් කරන්න අමාරු දේවල්. එහෙම ඔප්පු කරන්න සනාථ කරන්න බෑ. අපි ඒකේ සනාථ කිරීමක් ලබා ගන්න පුළුවන් මේට ලක් වෙන පුද්ගලයාට ඇති වෙන සහනය මත පමණයි. මට බොහෝ අවස්ථා අත්දැකීම් තියෙනවා. මම එකක් ගන්නම් දැනුවත් කිරීම සඳහා පමණයි. මේක නිකන් කෙනෙකුට කතාවක් විතරක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ලක් වෙච්ච පුද්ගලයා දන්නවා මොකද උනේ කියලා. එතකොට මම යුද්ධය සම්බන්ධයෙන් ගමුකෝ PTSD ව්‍යසනයන් සම්බන්ධයෙන්. මට එක් අවස්ථාවක විශ්‍රාමික සොල්දාදුවෙක් ආවා මගේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට. ඔහුට තිබුණේ
ඒ වෙනට ඔහු පෙළමින් සිටිය දරුණු ලෙස ඔහුට නිින්ද යන්නේ නැහැ. දරුණු හීන පේන්න ගන්නවා. ඒ වගේම මේ මුලින් හීනෙන් ඔහු දැක්කේ ත්‍රස්තවාදීයි සැලකිය හැකි පුද්ගලයා අඳුරු රූපයක්, හිසක් නැති රූපයක්, අවියක් සහිතව ඔහු පසුපස හඹා එනවා. රාත්‍රී පුරාම ඔහු පසුවදලා ඔහුට නිින්දක් නැහැ. දැඩි භීතියකට පත් වෙලා හිටියේ. මේ මතම ඔහු සමාජයෙන් අයින් වෙමින් ඔහුට දැඩිව කේන්ති යනවා. ඔහු පවුල සමග තමගේ මේ බිරිඳ සමගුණත් ගැටුම් ඇති කරගනිමින් හිටියා. අවසානයේදී ඔහුට නිින්දෙන් පමණක් නෙමෙයි ඔහු තනිව නිවසේ මේ වන විට ඔහු විශ්‍රාමිකයි. ඔහුගේ දරුවන් විවාහකයි විවත් වෙලා ගිහලා තිබේ. ඔහුගේ බිරිඳත් ඔහු පමණයි හිටියේ. ඔහු තනිව සිටින අවස්ථාවල ඔහුට අර රූපය සමහර අඳුරු තැන් වලින් පේන්න වගේ ගන්නවා. ඒතර ඔහු ඊටාම අපහසුතාවයකට මානසික පීඩනයකට ලක් වෙලා හිටියේ. ඒතර මේක වෛද්‍යවරුන් ළඟට ගියහමත් විශේෂ ප්‍රතිකාරයක් නැහැ. මේක මානසික පීඩනය ආතතිය නිසා නේ ඔහුට ප්‍රතිකාර කළා. නමුත් නිින්ද යාමක් සිද්ධ වෙනවා. නමුත් නිින්ද නැති වෙලාවට දැන් මේ රූපේ ඔහුට මනසින් වගේම වෙලා ඇත්තට වගේ පේන්න ගන්නවා. ඒක තමයි මගරට එද්දි තිබුණු තත්ත්වය. ඉතින් මේක හොයාගන්න බැරි හින්දා අපි මේ පුද්ගලයාව මේ නිලධාරියාව අපි අර ඔබ කියන පසුගමන ප්‍රතිකාර ක්‍රමයට යොමු කරා. ඔහුගේ මොන සංසුන් කළා මොවන ප්‍රතිකාර ක්‍රමයටදී ඔහු රැගෙන ගියා. ඔහුගේ මේ පීඩාව දෙන තැනක් හම්බ වෙයිද කියලා බලමුකෝ. උඩ සම්බන්ධ වෙන්නේ මිත්‍රස්ත්‍රවාදී කිසක් නැති කෙනෙක්. ඒක අතේම උට ඒක මතකයක් තිබුණේ නැහැ සාමාන්‍ය ජීවිතේදී. මේ අරගෙනදී අපේ එක අවස්ථාවක හම්බ වෙන යුද්ධ බිමේදී ඔහු අතින් වෙච්ච සිදුවීමක්. ඔහු යම් මුරපොලක් ත්‍රස්තවාදීන්ගේ බංකර් මේ ප්‍රහාරයකට ලක් කරලා ඒවා මේ සොයා බැලීම් යන අවස්ථාව එක් ත්‍රස්තවාදියෙක් ඉන්නවා. ඔහු දකින්න ඔහු අතේ තියෙන අත් බෝම්බෙන් මේ නිලධාරියාට පහර දෙන්න උත්සාහ කරනවා. ඔහු මේ නිලධාරියා දක්ෂ වෙඩික්කාරයෙක් අර මේ අනිත් පාර්ශ්වයේ සටන් කරුවට ඉස්සෙල්ලා ඔහු ඉක්මන් වෙනවා. ඔහුගේ ආවිය ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ ඇස් දෙක තේදිම ඔහුගේ ඔළුවට හිසට තමයි අර තත්ත්වවාදියාගේ මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒක උණ්ඩ යන්නේ මේ උණ්ඩ කීපයක්. ඔහු දකින්න මේ තත්ත්වවාදියා හිස නැතුව බිමට කඩා වැටෙනවා. එතනින් මේ සිදුවීම අවසාන යුද වීදී වගේ දේවල් බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා. ඔහු තවත් වසර ගණනාවක් සේවය කරනවා. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් විශ්‍රාම ගිහලා ආවට පස්සේ මේ සිදුවීම තමයි ඔහුගේ මානසික හොල්මන් කරමින් වද දුන්නේ. පසු කාලයක ධර්ම මානසික තත්ත්වයකට කඩාවැටීමක් ලක් වුණේ. ඉතින් අපි මේ අවස්ථාව ඔහුගේ මනසින් සමනය කිරීමක් ලක් කරා. අමතක කිරීමක් නෙමෙයි. ඒ කියන පීඩනය අවම කරා. අවම කළා නැවතත් ඔහු සෝබාර විදියට සමාජයට මුදා හැරියා. අදටත් ඒ නිලධාරියා බොහොම සතුටින් ඉන්නවා. අන්න ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. නමුත් මේක අපිට පෙන්වන්න බෑ. මෙන්න මේක ඇකලේ ලක් වෙච්ච පුද්ගලයා තමයි දන්නේ. තමුට සිද්ධ වුණ දේ මොනවාද නැතාවට ඉන්න අය දන්නවා. ඒකින් ලැබු ප්‍රතිඵල. ඒතර මේ මොහොන චිකිත්සාව යටතේ මේ රිග්‍රෙෂන් තෙරපි පසුගමන ප්‍රතිකාර ක්‍රම වලින් බොහෝ දේවල් කළ හැකියි. ඒක තමයි එක් අත්දැකීම. හරි. එතකොට මෙවැනි ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළ ඔබතුමාට සමාජයට කියන්න යමක් තියෙනවද? ඔව් මම හිතන්නේ අපි කිය යුතුයි මේ මොහොන ප්‍රතිකාර පමණක් නෙමෙයි බොහෝ විකල්ප ධාරාවේ ප්‍රතිකාර වලට යොමු වෙද්දී සමාජයේ ඔබ තේරුම් ගත යුතු දේ තමයි ඒ පිළිබඳව දැනීමක් තියෙන හැකියාව තියෙන අවංකව කැපයූ චිකිත්සකවරයෙක් මනෝපදේශකවරයෙක් ළඟට යොමු වීම. මොකද සමහර අය දැනීම තියෙන්න පුළුවන් හැකියාව නැහැ. සමහර අය දෙකම තියෙන්න පුළුවන් කැපවීම නැහැ. ඔහු එක්ක මුදල් මත එහෙම නැත්නම් කෙටි කාලයකදී ප්‍රතිකාරය ඔහි කරලා දාන එහෙම නෙමෙයි. මේ තුනම සම්බන්ධ වූ අවංක හැකියාවන් සහිත උපදේශකවරයෙක් ළඟට යොමු වෙන්න. එහෙම නැති වුණොත් තමයි ඔබට අතුරු ආබාධ නැතත් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ. ඒ හරි විදිහට කළොත් හරි ප්‍රතිඵල අරගෙන ඔබේ ජීවිතයේ තිබුණට වඩා හොඳ පැත්තකට සකස් කරගන්න පුළුවන්. ඒක තමයි සමාජයට දෙන්න තියෙන පණිවිඩය. බොහොමත් ස්තුතියි. අද සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ මෝහන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් ඇත්තට මේක මානසික විද්‍යාවේ වූ විකල්ප ප්‍රතිකාර ක්‍රමයක්. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණේ සුසන්ත මහත්මයා. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිට මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට. ඉතින් මේ ගැනත් මේ මාතෘකාව ගැනත් අපිට ඉතාමත් පුළුල් විදිහට කතා කරන්නට පුළුවන්. අවශ්‍ය වුණේ ඔබට ඉතා කෙටි දැනුවත් කිරීමක් සිදු කිරීමට. අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ ඔබට රැගෙන එන්නට. ඒ සඳහා සුමංකා ඇසෝසියේට් YouTube channel subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම පහළින් තියෙන bell icon එකත් click කරන්න. ඔබට සුබ දවසක්.